මේක හරි පාර කියලා ඔයාට හොඳටම විශ්වාසද පෙඩි? ඔව් ෂැගි. ඒගොල්ලන්ගේ විනෝද බෝට්ටුවට එන පාර ස්කිලිට් මහත්තයා පැහැදිලිව ලියලා තිබුණානේ. ඉස්සරහා තියෙන පරණ වීමෝල ගාවින් දකුණට හැරෙන්න ඕනේ. ඊට පස්සේ කනත්ත ගාවි වමට. ආපහු දකුණට. ආයෙත් වමට. අය වෙන දෙයක් නෑ. මට පේනවා ඉස්සරහා මොකක් හරි තියෙනවා. ඇතුල්වීම ඕකි ෆීනෝකි වගුර. මං කිව්වනේ පාර හරි කියලා. දැක්කේ නැද්ද? යටින් ලියලා තියෙනවා අනතුරු බහුල ප්‍රදේශයක කියලා. මං හිතන්නේ අපි පාර වෙනස් කරත් හොඳයි නැත්නම් ඉතින් ඉවරයි තමයි. අපි රිවර්ස් එකට යන්න. අපිට අපහු යන්න බෑ ස්කූබි. ස්කිලිට් මහත්තයා යපු ටෙලිග්‍රෑම් එකේ තිබුණේ කිඹුල් භූත අවතාරේ කරදර වලින් බේරෙන්න ඒගොල්ලන්ට උදව් කරන්න කියලා. මොකක් කිව්වා? කිඹුලගේ අවතාරයක්. බය වෙන්න එපා ස්කූබි. ඕවා නිකන් කට කතා විතරයි. ඒයි මේ කළු පාට අද්භූත රාත්‍රිය කොහොමද එකපාරටම කහ පාට අද්භූත රාත්‍රියක් උනේ? අනේ අයියෝ ඒකටත් බය වුණාද? මේ හඳ එළිය මේ හරිය ගස් අඩු නිසා අපිට ඒක හොඳට පේනවා. හඳ එළියමයි කියලා විශ්වාසද? ඔව් විශ්වාසයි. අවතාරය ගැන හෙව්වත් නැතත් මට සතුටුයි අපිට ස්කිලිට් මහත්තයයි නෝනයි ස්කුබී ඩම්මයි බලන්න ලැබෙන එක ගැන. ස්කූබි ඩම් ස්කුබියෝ ස්කුබීව දන්නවද? මම මේ කිව්වේ ස්කුබී ඩම්ම. ඔයා දන්නවද? මොනවද මේ අහන්නේ? ස්කුබී ඩම් මෙයාගේ මස්සිනා වෙනවනේ. පොඩි කාලෙට පස්සේ යාළ මුණ ගැහෙන්නේ අදයි. ස්කුබිඩු බිඩු යනවා ස්කුබිඩු බිඩම් බලන්න. ඒ විතරක් නෙමෙයි ස්කුබී මේ පැත්තේ තියෙන මාර කෑමක් ඒකට කියන වගුරු රොටි කියලා. ඒවත් අපිට ගන්න පුළුවන්. ඔයා කියන්නේ මේ පැත්තේ හුඟක් ප්‍රසිද්ධයි ඒ රොටිය. වගුරු රොටි. හැබැයි බලාගෙන ඒවා කෑවහම බඩේ දෙවිල්ලක් හැදෙනවා. අයියෝ ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අපි දෙන්නට ගෑස්ට්‍රයිටිස් ඒව නෑනේ නේද ස්කුබී? අනිත් එක ඉතින් එහෙම දෙවිල්ලක් එනවා නම් පැණි ටිකක් හරි බොන්න බැරිය. එහෙම නේද ස්කුබී? ඒ අර බලන්නකෝ. අර කහ පාට එළිය නැති වුණා. මම හිතන්නේ හඳ ආපහු ගස්